මානව සම්භවයේ විවිධ පරිච්ඡේද පසු කළ මිනිසා මුලින්ම ඉඟිපස තම පළමු sannivedana මෙවලම කරගත් අතර පසුව භාෂාව බිහිවීමත් සමග අන්තර් sannivedana ක්‍රියාදාමය වඩාත් වේගයෙන් වර්ධනය වන්නට විය. එදා සිට අද දක්වාම වඩාත් සංවිධිතව අතීත වර්තමාන අනාගත යන කාලත්‍රය පුරාවටම මනුෂ්‍ය වර්ගයා එකිනෙක යා කරන එකම සහ වඩාත් ප්‍රබලතම sannivedana මෙවලම භාෂාවයි. අප ශ්‍රී ලංකාවේ වර්තමානයේ වන විට භාෂා අධ්‍යාපනයේ අවශ්‍යතාවයන්ට සමගාමීව රජය විසින් වඩාත් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. එක දින කමන්නේ ගැටලුවක් නැහැ මේ හරි සර් කිව්වනේ කතා කරන්න හරි සර් கட்டினாதான படிப்பு கிடைக்கும். உங்களுக்கு சுத்தமா நம்பிக்கை இல்லை. ඇත්තටම පැයක තිබුණ ක්ලාස් එක හොඳයි. අපිට උගන්වපු තුන්දෙනාවත් අපිට තෝරද උගෙන්නවා. ලස්සන්ට ඉගෙනනවා. ඒකකින් දර අලුත් භාෂාවක් ගත්තා වගේ ඒක දැනුණා නැත්තට. 150 ගියා කියලා එකපාරටම හිතාගන්න බෑ. ඒ වගේම තමයි හම්බෙච්ච හැමෝම හරි හොඳයි. සුහදව කටයුතු කළා. රාජකාරී මට්ටමින් ඒ වැඩ කරගන්න ගමන් කෝස් එක කරගන්නත් ඕනේ. දන්නේම නැති භාෂාවක් නිසා ටිකක් දුරට හරි දැනගත්තේ මිස්ලා හින්දා. ඉන්නුනේ රාජකාරී අවශ්‍යතාවය මත. නමුත් ටික දවසක් ක්ලාස් එකේ ඉන්නකොට ඒකට ආසාවක් ඇති වුණා. දන්න භාෂාව වුණත් නොදන්න දේවල් හුඟක් තිබුණා. ඒ වගේම සරලව හා හරියාකාරව මිස්ලා සර් හැමෝටම කියලා දුන්නා. ඇත්තට මිස් වැඩිහිටි අධ්‍යාපනයේ ටිකක් අමාරු දෙයක්. වැඩිහිටියන්ට රැ වෙලා හැරවගෙන රැ 10 වෙනකන් තියාගෙන උගන්වනවා කියන එක ගොඩක් අමාරු වැඩක්. මිස්ලා ඒක සාර්ථක කරා. උගන්වන විදිහට මම
ගොඩක් ආසයි. මිසුයි අර කැමිල් මිසුයි ඇත්තටම හොඳට උගන්වනවා. උනාට මේ අර ගොඩක්ම මම අර ආස ස්ටයිල් එක තිබ්බේ සර්ගේ. අතරම මේ අපේ ආසාවෙන් හිරුව පෑ දෙකක් තියෙනවා මිස්. ඒ සකුන්තලා මිස්ගේ පෑ දෙක. ලියා ගන්න කියලා අපිට පොතට නොදී ඒක මතක හිටින විදිහට දැන් සති මාස හැම දෙයක්ම මිස්ලා කියලා දුන්නේ අපිට මොකක් හරි පුංචි ගීතයක කොටසක් අරගෙන. සාමාන්‍ය පිළට අපි ඉදමල කරාට කතා කරන පැත්ත ඉතින් ගොඩක්ම බැහැ. ලියන පැත්ත විතරයි පුළුවන්. ඉතින් මේකෙදි අර කතා කරන්න ගොඩක් දේවල් වචන එහෙම කියලා දුන්නයි. උගන්වපු විදිහට ළමයි උනත් ළඟ ඉඳලා ඒ දේවල් උගට ඉගෙන ගන්න. ඇත්තටම සාර්ථක පාඨමාලාවක් කියලා කියනවා මිස්. මම දැකපු හොඳම කොන්ද තමයි ධර්මයේ සුදාසනීපට. ඒ වගේම හැම ගුරුවරයෙකුටම මම ගරු කරන ගුරුවරු නිසා තමයි ඇත්තටම අපි මෙතන ඉන්නේ. මම ඇත්තටම දෙමළ භාෂාව ඉගෙන ගන්න කතා කරන්න ගොඩාක් ආසයි. භාෂාවක් ඉගෙන ගන්න එක ගොඩාක් වටිනවා. අපේ කෝඩිනේටර් විදියට සුදර්ශනී සක්විත්තලා මිස්ටර් පදුෂාන් සර්ට ගොඩක් ස්තුතියි. දෙමළ ඉගෙන ගන්න තියෙන ආශාව තවත් වැඩි කරාට මම සාර්ථක පාඨමාලාව ඉගෙන ගත්තා. ඇත්තටම මම මේ දෙමළ කට්ටියත් එක්ක තමයි ගොඩක් ගැවසෙන්නේ මස්කෙලි හොස්පිටල් එකේ. අපිට එක එක විදි වලින් ගන්න ඕනේ ටීචින් මෙතඩ් වලින් ගියපු එක පිට ටීචර්ලා විදියට අපිට වැදගත් වෙනවා. සමහර තැන්වලදී සමහර දේවල් දරුවන්ට උගන්වද්දි. මේ වැඩිහිටිය අධ්‍යාපනයක් නේ. එතකොට වැඩිහිටිය අධ්‍යාපනය ඇතුලේ කිසිම දෙයක් බලෙන් උගන්වන්න බෑනේ. ඒක මිස්ලා සර්ලා තේරුම් අරගෙන හරි ලස්සනට මේ වැඩේ කරගෙන ගියා. හැමෝම යමක් මේකෙන් අරගෙන තිබුණා. ඉතින් ඒක මම හිතන්නේ වටිනවා. ඒක තමයි මිස්රා ලබපු ජයග්‍රහණය කියලා මම හිතන්නේ. දුසාන් සර් කියා දෙන රටාව අර සින්දු වලින් කරෙම කියා දෙනකොට ටිකක් මතක හිටිනවා. ප්‍රොජෙක්ට්ස් ගොඩාක් වටිනා දෙයක් වෙයි අපි වගේ අයව හසුරව ගන්න ඉතින් ඉස්සත් සර්ටත් සත්තරා මිස්ටර් දීර්ඝාෂත් ඉදිරියේ තවත් සාර්ථක වෙන්නත් අපි වගේම තවත් නොදන්නා පිරිසකට දෙයක් එකතු කරන්නත් ලැබෙන්න කියලා ඇත්තටම මම ප්‍රාර්ථනා කරනවා. කියන්න කැමති බොහොම සතුටින් මිස්ලා දෙන්න අතර අති සාර්ථකව එපා වෙන්නේ නැති වෙන්න මේ පාඨමාලාව තුලින් හොඳ මේ දවිල භාෂාව කතා කිරීම පිළිබඳව මේ දැනුමක් ලබා දුන්නා. හොඳ අවස්ථාවක් කරගෙන මේක ලොකු සේවයක්. ඉතින් ඒ පිළිබඳව මම ආයතනයටත් මිස්ලා දෙන්නටත් සර්ටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මිස්ලාගේ මානසිකත්වයේ කාරුණික බව පිටින් පේනවට වැඩිය බොහොම වෙනස්. ඒ පිළිබඳව මම බොහොම ගෞරව කරනවා.